මේ ඇත්තටම මේ පියන්ත සර් විසින් මේ නිර්මාණය කරපු මේ තොරතුරු ජාලය නැත්තම් මේ වෙබ්සයිට් එක මමත් පාවිච්චි කරනවා. මේකේ දැකපු අර වාසි කීපයක් තියෙනවා. ඒකට අදහස් කීපයක් මට කියන්න ලැබීම මම ඇත්තටම අගය කළා සලකනවා. දැන් පාසල කියන්නේ මේ ඊටාම සංකීර්ණ ආයතනයක්. මොකද සංකීර්ණ ආයතනයක් කියලා කියන්නේ මේ තුල ඉන්න සම්බන්ධතා ජාලය වගේ පාසල් ප්‍රජාව ගොඩක් ඉන්නවා. දැන් ගුරුවරු, විදුහල්පතිවරු, පරිපාලනය වගේම ළමයි වගේම දෙමව්පියෝ ආදී විශාල පිරිසක් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. මෙහෙම ගොඩක් සම්බන්ධ වෙලා තියෙන ආයතනයක ඒ වගේම මේ ආයතනයෙන් කරන රාජකාරියේ තියෙන වැදගත්කමත් එක්ක මේ ආයතන ව්‍යුහයේ තියෙන තොරතුරු සහ දත්ත කියන එක ඊටාම වැදගත් වෙනවා. පාසලේ ව්‍යුහය ගත්තට පස්සේ ගුරුවරුන්ගේ ඉඳලා පරිපාලනය දක්වාම තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඊටාම වැදගත් වෙන්නේ දත්ත. එතකොට මේ දත්ත කියන ටික දත්ත කියන ඒවා අපි පැහැදිලිව නිර්වුල්ව පිළිවෙලකට තියාගන්නවා. එහෙමනොත් තමයි දත්ත පදනම් කරගත්ත තොරතුරු වලින් තීරණ ගැනීමේ හැකියාවක් එන්නේ. ඒතර අපි අපේ දැනට තියෙන සාම්ප්‍රදායික ක්‍රමවේදය අනුව තියෙන ගැටලුවක් තමයි අඩුපාඩුවක් තමයි මේ දත්ත තොරතුරු නිවැරදිව නැතිවීම. අපි සාමාන්‍යයෙන් පොත්පත්වල ලියන මේ තොරතුරු දත්ත කියන ඒවා කාලයක් යනකොට හොයාගන්න බැරි වෙනවා. ඒක ක්‍රම වලින් විනාශ වීමකට ලක් වෙනවා. එතකොට අන්න ඒකට ඉතාම කදිම විසඳුමක් තමයි මම දකින විදියට මේ ඊපාසල කියන ප්‍රෝග්‍රෑම් එක නැත්නම් වෙබ්සයිට් එක සහ ඒ හරහා කරන මේ ක්‍රියාදාමය. දැන් අපි ගත්තොත් අපේ ළමයින්ගේ විශේෂයෙන්ම ලකුණු වාර්තා. දැන් අපේ ලකුණු පොත තියෙනවා. මේ ලකුණු පොතේ තියෙන එක ෆෝමැට් එකකට. ඒ ෆෝමැට් එකෙන් දෙන්න පුළුවන් දැන් ඒකේ අමාරුවෙන් අපි එකතු කරාට අමාරුවෙන් ඒකේ තොරතුරු ටික දැම්මට ඒකේ ප්‍රතිඵලය අපිට පේන තියෙන එක ක්‍රමවේදයකට. හැබැයි කාලෙන් කාලෙට අපිට දැන් කලාපය හරහා සහ එතනින් එහා පළාත් සහ ආයතන වලින් එන තොරතුරු වෙන වෙන ෆෝමැට් වලට එනවා. සහ ඒකේ අර ෆෝමැට් එකෙන් බලාපොරොත්තු වෙන අපි අරමුණ අනුව ඒ ෆෝමැට් එක වෙනස් කරනවා. ඒකට අපිට ආයි මේ තොරතුරු එන්ටර් කිරීමක් කරන්න වෙනවා මේ ෆෝමැට් වලට. ආකෘති පත්‍ර වලට. එතකොට අන්න එහෙම කිරීමෙන් එහෙම කරන්න තියෙන ඒ කරදරේ අඩු වෙනවා මේ ඊපාසල වෙබ්සයිට් එක හරහා. මොකද ඒ තොරතුරු ටික දත්ත ටික එන්ටර් කරලා තිබුණට පස්සේ අපිට අවශ්‍ය ක්‍රමවේදයට අවශ්‍ය ආකෘතියකට අනුව තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ හරහා තීරණ ගන්නකොට දැන් අපිට පරිපාලනය විතරක් නෙමෙයි මතක් වෙන්නේ මේ තීරණය ගැනීමට ළමයා පවා බලපානවා. දැන් ළමයට පුළුවන් තීරණ ගන්න. ළමයට පුළුවන් මේ හරහා තමන් ඉන්නේ කොතනද කියලා දැනගන්න. තමන්ගේ ලකුණු මට්ටම තමන් අනිත් ළමයිත් එක්ක අනිත් පාසල් එක්ක සංසන්දනය කරලා තමන් ඉන්න තැන දැනගෙන තමන්ට තීරණයක් ගන්න පුළුවන් තමා පිළිබඳව තමන් කොහොමද වැඩ කරන්නේ පිළිබඳව. ඒ ළමයාගේ පැත්තෙන්. ගුරුවරයාගේ පැත්තෙන් තමන්ට තමන්ගේ කොහොමද ඉගෙනීම් ක්‍රියාවලිය සහ තමන්ගෙන් ඉගෙන ගන්න ළමයි ඉන්නේ මොන මට්ටමකද, දුර්වල ළමයි මොන මට්ටමකද, කවුද, ඒ වගේම දක්ෂ ළමයි කවුද කියලා බලා ගැනීමේ හැකියාව. ඒ තොරතුරු නිවැරදිව ගන්න පුළුවන්. ඒ හරහා ගුරුවරයාට තීරණය ගන්න පුළුවන්. ඒ වගේම පාසල මට්ටමින් ගත්තත් විදුහල්පතිවරයාට පුළුවන් තමන්ගේ පාසලේ තියෙන ළමයින්ගේ තත්ත්වය සහ ගුරුවරුන්ගේ තත්ත්වයන් නිවැරදිව හොයාගෙන නිවැරදි ක්‍රමවේදය අනුව නිවැරදි තොරතුරු පදනම් කරගෙන තීරණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කොට්ටාස සහ කලාප සහ පළාත් මට්ටමින් ගත්තත් ওই තීරණය ගැනීමේ ක්‍රියාවලියට ඉතාම වැදගත් දායකත්වයක් සපයනවා මෙන්න මේ තොරතුරු. ඒ නිසා මේ තොරතුරු ගබඩා කරලා තියෙන සහ නිවැරදි ක්‍රමවේදයට ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් විදිහට මම මෙන්න මේ ඊපාසල වෙබ්සයිට් එක දකිනවා. මේක ඇත්තටම තව දියුණු කරොත් සහ මේ තියෙන මට්ටමින් පවත්වාගෙන යන මානව සම්පතක් පාසලට දැන් එක පුද්ගලයෙක් මේකට එක සංවර්ධන නිලධාරී කෙනෙක් කවුරු හරි කෙනෙක් මේකට යොමු කළා මේක නිවැරදිව 100%ක් හරියට කරනවා නම් ඒ තොරතුරු එන්ටර් කරලා නම් ඒ වෙනස් කරන්න ඕන කාලෙදි වෙනස් කළා නිවැරදිව පවත්වාගෙන යනවා නම් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් නැත්නම් වෙබ්සයිට් එකක් විදිහට මම දකිනවා. සහ ඒ වගේ ප්‍රතිඵල ලබා ගන්න මට ඉතාම පහසුයි. පුද්ගලයෙක් විදිහට මට කියන්න පුළුවන්. මොකද මම ඒක වැඩේ කරනවා. මට
නිතරම මගේ මොබයිල් ඇප් එකෙන් මොබයිල් එකෙන් උනත් මම අදාළ තොරතුරු එන්ටර් කිරීම සහ ඒ මගේ තොරතුරු බලා ගැනීම මට අවශ්‍ය තොරතුරු බලා ගැනීම කරන්න පුළුවන්. ඒම මම කරන නිසා ඊටාම ප්‍රයෝජනවත් වැදගත් සහ කාලීන වැඩසටහනක් විදිහට මේ ඊපාසල මට හඳුන්වන්න පුළුවන්.